Real Madrid won Bayern Munich 2 one of the best game of the year. මුලින්ම මේ මැච් එක මිස් වුණාට කියන්න තියෙන්නේ ඔයාලා මිස් කරගත්තේ මේ අවුරුද්දේ තිබ්බ සුපිරිම මැච් වලින් එක. මැච් එකේ ෆයිනල් රිසල්ට් එකට මැච් එකේ ඇතර මොනවද උනේ කියලා කියන්න බැරි රිසල්ට් තියෙනවා මේ තියෙන හැම එකක්. මේක 1-2 ගෝල් වලින් ඉවරුනේ කොහොමද කියලාත් හිතා ගන්න බෑ. ඉතින් ඊයේ මැච් එක මිස් වුණාට දැන් බලා ගන්න පුළුවන් 20 ෂොට් ටීම් දෙකම on target එකක 8ක් තියෙනවා අනිත් එකේ 9ක් තියෙනවා. තනිකරම attacking වලින් peak game එකක්. First of all this bugger ඊයේ cooking කියන්නේ ඊයේ කරේරස්ව තනිකර බාබකියු උඹ කරා. තියෙන සැලරි එක මදි කියලා 32 මිලියන් ඉල්ලනවා එම්බපේ එකගේ කොන්ට්‍රැක්ට් එකක් ඇනුවලි මේ 1v1 ගෝල් කීපර් chance මිස් කරන්න. ඉතින් ඊයේ විනි මේ chance එක ස්කෝර් කරා නම් මං හිතනවා මේ මැච් එක වේලස්සරම මැඩ්‍රිඩ්ලගේ පැත්තට යනවා. විනිට වගේ තමයි ඊයේ එම්බපේටත් හොඳ ගෝල් ස්කෝර් කරන්න පුළුවන් chance දෙක තුනක්ම ආවා. Manuel Neuer what a legend මචං. මේක තමයි අපි කියන්නේ class is permanent කිය. 40 years old Manuel Neuer තමයි ඊයේ man of the match උනේ. bro නිකන් ඊයේ 25 වගේ නිකන් play කරා. ඊයේ මුළු Brian attack එකේම goals over assist. Vincent Kompany what a manager මචං. next 5 years වල top manager කෙනෙක් වෙනවා අනිවාර්යෙන්. Brian ලට open goal ආපු chance ගොඩක් ඊයේ miss කරා. ඒවත් හරියට ගහගත්තා නම් goals අඩුම ගානේ 4ක් නැත්නම් 5ක්වත් ගිහිල්ලා. ඉතින් අල්වාරෝ කියලා තිබ්බ ලොකු hope එකක් තියෙන අනිවාර්යෙන්ම මුනික් වලට ගිහිල්ලා මේ match එක වෙනස් කරන්න පුළුවන් කියලා. රෙමොන්තා දෙකක් ගහන්න පුළුවන් කියලා. ඉතින් ඕක තමයි මේ මැච් එක උනේ මැඩ්‍රිඩ් ෆෑන්ස් ලා වගේ තමයි බ්‍රයන් ෆෑන්ස් ලා අනිවාර්යයෙන්ම දාගෙන යන්න ඔයාලගේ අයිඩියා එක ගැන මේ මැච් එක ගැන. ඉතින් මේ වගේ තමයි ඔයාලට මොකද දෙන්නේ? සෙකන්ඩ් ලෙග් එක ගහන්න පුළුවන් වේද? ආලියන්ස් අරීනා කියන්නේ ලේසි ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි ලේසි ස්ටේඩියම් එකක් නෙමෙයි ප්ලේ කරන්න. ඉතින් ඔයාලට හිතන විදිහට මේ රෙමොන්තා දෙක මැඩ්‍රිඩ්ට ගහන්න පුළුවන් වේද සෙකන්ඩ් ලෙග් එකේ? අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න.